ආයු බොහෝ වේවා. සියලු සිතුම් පැතුම් මිටුවන යහපත් සුබම සුබ ජූලි මාසයක් වේවා කියලා පළමු කොටම අපි ඔබට සුබ පතනවා. ඉතින් දේශීය වගේම විදේශගතව සිටින අපේ සහෘද හිතවතුනි. අද අපි කතා කරන්නේ 2025 ජූලි මාසයේ ධනු ලග්න හිමි ඔබේ මාසික පලාපල විස්තරය ගැන. ඉතින් ඒ වගේම අපේ පුංචි ඉල්ලීමකුත් තියෙනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, ඔබේ වටිනා අදහස් අපට comment කරන්න. අපි ඔබේ වටිනා අදහස් වලට බොහොමත්ම ගරු කරනවා. එහෙමනම් අපි බලමු ජූලි මාසේ ධනු ලග්න හිමි ඔබේ පලාපල කොහොමද කියලා. ධනු ලග්නයෙන් උපන් ඔබට ජූලි මාසය තුල ඔබේ ධනය, සෞඛ්‍ය, පෞල් ජීවිතය, විවාහ ජීවිතය, ඒ වගේම ඔබේ ව්‍යාපාර කටයුතු කියන මේ සෑම දෙයකටම මේ පලාපල කොයි විදිහට බලපානවද කියලා එහෙනම් අපි කතා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන ජූලි මාසය තුල රවි ග්‍රහය නිසා යස් යෝගය, ඒ වගේම බ්‍රහස්පති නැත්නම් ගුරු ග්‍රහය නිසා ගජකේසරි යෝගය කියන ප්‍රබල යෝග දෙකක් නිර්මාණය වෙනවා. අන්න ඒ නිසා ධනු ලග්නයේ හිමි ඔබට ඒ කියන යෝග නිසා මොන වගේ බලපෑම් වේවිද කියලා අපි කතා කරනවා. මේ යෝග නිසා ඔබට වාසනාව උදා වේවිද? නැතිනම් යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වේවිද කියලා අපි පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේදී. ධනු ලග්නයේ මේ ඔබේ මාසික කේන්ද්‍ර සටහන දිහා බලනකොට ජූලි මාසයේදී ප්‍රධාන ග්‍රහ පිහිටීම් මේ විදිහට පෙන්눔 කරනවා. රාහු ග්‍රහය ඔබගේ 3 වෙනි රාශියේ තැන්පත් වෙලා ඉන්නවා. 3 වෙනි රාශිය කියන්නේ සහෝදර සහෝදරියන්, ධෛර්යය, ඒ වගේම ඔබගේ කතා කිරීමේ විලාසය පෙන්눔 කරන රාශිය. ඉතින් සෙනසුරු ග්‍රහය 4 වෙනි රාශියේ රැඳී සිටිනවා. 4 වෙනි රාශිය කියන්නේ ඔබේ ගෙදර, අම්මා, ඔබේ සැප පහසුව, ඒ වගේම ඔබේ දේපල පිළිබඳව කියවෙන ස්ථානය. ඒ වගේම ජූලි මාසයේ මැදදී වගේ කුජ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා අතර ෂඩාෂ්ටක යෝගයක් නිර්මාණය වෙනවා. කුජ ග්‍රහය 9 වැනි රාශියේ පිහිටලා තියෙනවා. 9 වැනි රාශිය කියන්නේ ඔබේ වාසනාව, ඒ වගේම ඔබේ පියා ගැන කියවෙන ස්ථානය, ඒ වගේම ඔබේ ආගම ධර්මයේ සම්බන්ධව කියවෙන ස්ථානය. ඉතින් සෙනසුරු ග්‍රහය 4 වෙනි රාශියේ සිටින නිසා ඔබට මේ උදාවන ෂඩාෂ්ටක, ඒ කියන්නේ කුජ සහ සෙනසුරු අතර ෂඩාෂ්ටක යෝගය නිසා ඔබට යම් යම් අභියෝග ගෙන එන්න, යම් යම් අභියෝග ඇති වෙන්න බොහොමත්ම ඉඩකඩ තියෙනවා. විකුරු ග්‍රහය ඔබේ 6 වෙනි රාශියේ තැන්පත් වෙලා ඉන්නවා. 6 වෙනි රාශිය කියන්නේ ලෙඩ දුක් කරදර, ඒ වගේම ණය ගැන කියවෙන ස්ථානය, ඒ වගේම ඔබේ චතුරන් ගැන කියවෙන ස්ථානය. ඉතින් රවි ග්‍රහය සහ බ්‍රහස්පති ග්‍රහයගේ යස් යෝගයත් ගජකේසරි යෝගයත් ජූලි මාසයේදී ඇති වෙන ප්‍රධානම යෝගයන් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යෝගයන් නිසා ඔබේ ජීවිතයට මොන වගේ බලපෑම් ඇති වේවිද කියලා අපි විස්තර කරනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට ජූලි මාසයේදී ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය 7 වෙනි රාශියේ තැන්පත් වෙලා සිටීම නිසා ඔන්න ගජකේසරි යෝගය නිර්මාණය වෙනවා. ජූලි මාසය පුරාම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් කියලා ඔන්න අපිට කියන්න පුළුවන්. අන්න ඒ නිසා ගජකේසරි යෝගය ඊටාම හොඳ යහපත් යෝගයක්. ඒ වගේම කියන්න පුළුවන් තඳු ග්‍රහය
ඒ වගේම බ්‍රහස්පති ග්‍රහය ඔබේ මනස සම්බන්ධයෙන් බලපාන ග්‍රහයන් නිසා ඔබට ජූලි මාසයේ පුරාම ඔන්න අලුත් දැනුම ඒ වගේම බුද්ධිය එකතු කරගන්න ගොඩක් අවස්ථා උදා වෙන බව නම් කියන්නම ඕන. ඒ වගේම මේ ජූලි මාසය තුල ඔබේ ආගම දහමට තියෙන නැඹුරුව නැමීම විශාල වශයෙන් වැඩිවීමක් වෙනවා කියලත් පේන්න තියෙනවා. අන්න ඒ නිසා ඔබට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ඉඩකඩක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික වගේම ශාරීරික සුවතාවය ගොඩක් ඉහළ මට්ටමකට යන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඔබේ හිතේ දියුණුව ඔබේ සමස්ත යහ පැවැත්මට යහපතට හේතුදායක වෙනු බවත් කියන්න පුළුවන්. ඔබේ ධනය සම්බන්ධව කතා කරනකොට ධනය සම්බන්ධ ඔබේ දෙවෙනි රාශියේ අධිපතියා වෙන්නේ සෙනසුරු. ඉතින් සෙනසුරු ග්‍රහය ඔබේ හතරවෙනි රාශියේ තැන්පත් වෙලා ඉන්නවා මේ ජූලි මාසයේදී. අන්න ඒ නිසා ඔබට ලොකු මුදල් ලාභ කීපයක් ලැබීමට අවස්ථා උදා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉඩකඩම් සම්බන්ධ ධනෙ ලැබීම් ඒ වගේම වගා කටයුතු එහෙමත් නැත්නම් ඔබ යම්කිසි යකඩ ආශ්‍රිත කර්මාන්තයක් කරනවා නම් අන්න ඒ වගේ දෙයකින් ඔබට මුදල් වැඩිපුරමත් මේ ජූලි මාසය තුල ගලාගෙන එනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ ගැන කතා කරනකොට ඔබ ගොවිතැන් එහෙමත් නැත්නම් යකඩ සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙනවා නම් ඒ වගේම ඉඩම් සම්බන්ධ ගනුදෙනු කටයුතු වල යෙදෙනවා නම් අන්න ඒ අයට තමයි මේ ජූලි මාසය ධනු ලග්න හිමි ඔබට බොහොමත්ම සුබදායක කාලයක් වෙන්නේ. ඒ වගේම කිසියම් මුදලක් අනාගත සුබ සිද්ධියක් යහපතක් ඒ වගේම ලාභයක් බලාපොරොත්තුෙන් ආයෝජනය කරනවා නම් අන්න ඒකටත් මේ කාලේ බොහොමත්ම සුබදායකයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනම මුදල් ඒ වගේ ලාභ ලැබීමේ අදහසින් යොදවනවා නම් යොදවන්නට පෙර දන්න කියන කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්නවා නම් අන්න ඒකත් බොහොම වැදගත් වෙනවා. කොහොම වුණත් සමස්තයක් විදියට බැලුවාම ජූලි මාසේ ඔබේ මුදල් තත්ත්වය නම් ගොඩක්ම යහපත් වෙනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒක නිසා ඔබට අනවශ්‍ය කරදර නම් ඇති කරගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. කොහොම වුණත් සෙනසුරු ග්‍රහය ඔබේ ධනස්ථානයේ අධිපති නිසා ඒ වගේම සෙනසුරු ග්‍රහය ඔබේ හතරවෙනි රාශියේ සිටින නිසා ඔබට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද සෙනසුරු ග්‍රහය කිසිම කෙනෙකුට වාඩි වෙලා නිකන් ඉන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ඔබ වෙහෙස මහන්සි වෙලා වැඩ කළොත් ඔබට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඔබේ පෞල් ජීවිතය ගැන කතා කරනවා නම් ජූලි මාසයේදී සෙනසුරු ග්‍රහය ඒ වගේම සඳු ග්‍රහයගේ සංසප්තක යෝගයක් නිර්මාණය වෙනවා ධනු ලග්න හිමි ඔබේ මාසික කේන්ද්‍ර සටහන තුල. අන්න ඒ නිසා ඔබට යහපතක් වේවිද අයහපතක් වේවිද කියලා අපි කතා කරනවා. සෙනසුරු ග්‍රහය 4 වැනි රාශියේ සිටින නිසා සඳු ග්‍රහය 10 වැනි රාශියේ සිටින නිසා මේ ග්‍රහයෝ දෙන්න එකිනෙකා දිහා බලාගෙන සිටිනවා කියලා කියන්න පුළුවන්. සඳු ග්‍රහය කියන්නේ දෙමාපියන් ගැන කියවෙන ග්‍රහයක්. ඒ වගේම අන්න ඒ නිසා ඔබේ දෙමව්පියන්ට සමහර යම් ආකාරවල අත්පාවල වේදනා එහෙමත් නැත්නම් පපුව සම්බන්ධ පෙනහළු ආශ්‍රිත යම් අසනීප ඒ වගේ සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ කාලය තුල ඔබේ දෙමව්පියන්ගේ
සෞඛ්‍ය ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරනවා නම් ගොඩක් හොඳයි කියලා ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම ඔබට සිද්ධ වෙන්න පුළුවන් ඔබේ ගෙදර කිසියම් අලුත් ඉදිකිරීමක් එහෙමත් නැත්නම් ප්‍රතිසංස්කරණයක් වගේ දෙයක් කරන්න සිද්ධ වෙන්න ඔබට මහන්සි වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කොහොම වුණත් ඔබට මතක් කරන්න ඕන ඔබේ ගෙදර තුල සාමය ඇති කරගන්න සතුටින් ඉන්න ඔබ ගොඩක් උත්සාහ කරන්න. ඒ වගේම ධනු ලග්නයෙන් උපන් ඔබගේ දරුවන්ගේ තත්ත්වය මොන වගේ වේවිද කියලා අපි ටිකක් බලමු. දරුවන් පිළිබඳව කියවෙන ස්ථානයේ අධිපතිය අඟහරු ග්‍රහයා 9 වැනි රාශියේ සිටීම නිසා බොහොමත්ම සුබදායක යෝගයක් නිර්මාණය වෙනවා ධනු ලග්න හිමි ඔබේ මාසික කේන්ද්‍ර සටහන තුල. අන්න ඒ නිසා පුංචි දරුවෝ ගැන කතා කරනවා නම් ඒ කියන්නේ අවුරුදු 1 ඉඳලා සාමාන්‍යයෙන් අවුරුදු 17 දක්වා දරුවන් ගැන. අන්න ඒ දරුවන්ට ජූලි මාසයේ බොහොමත්ම සුබදායකයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 18ට හෝ ඊට වැඩි දරුවන් ගැන කතා කරනවා නම් ජූලි 10 ඉඳලා ජූලි 31 දක්වා කාලය තුල ඒ අයගේ රැකියා කරනවා නම් රැකියා වෙනස් වීම, ඒ වගේම අලුත් රැකියා අවස්ථා උදා වීම, ඒ වගේම වැටුප් වැඩි වීම, ඒ වගේම ඒ අයගේ රැකියා කරන ස්ථාන වෙනස් වීම වගේ දේවල් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. සමස්තයක් විදියට කතා කරනවා නම් ඔබේ ඒ වැඩිහිටි දරුවන්ගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් මේ ජූලි මාසය තුල. ඒ වගේම ධනු ලග්නයෙන් උපන් තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ඔබට නම් මේ මාසය ජූලි මාසය මිශ්‍ර ප්‍රතිඵල ගෙනෙන බව තමයි අපිට කියන්න වෙන්නේ. ජූලි මාසයේදී ශිෂ්‍ය ජීවිතේ සිදුවීම් කීපයක් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට දෙමව්පියන්ගෙන් එහෙමත් නැත්නම් ඔබ වෙහෙස මහන්සි වී උපයා ගන්නා ආකාරයකින් හෝ ඔබට කිසියම් මුදලක් ලැබෙන්න පුළුවන් ඔබේ අධ්‍යාපන කටයුතු වලට උදව් කරගන්න. ඒ වගේම ඔබට සෞඛ්‍ය ගැටලු හැටියට බඩේ අසනීප, බඩ සම්බන්ධ අසනීප තත්ත්ව ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ඔබට සෞඛ්‍ය ගැටලු නිසා පීඩා විඳින්න සිද්ධ වෙන්න පුළුවන් ඔය ආහාර විසවීම වගේ දේවල් වලින්. අන්න ඒ නිසා ඔබේ අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධා ඇති වෙන්නත් පුළුවන්. ධනු ලග්නයෙන් උපන් ඔබේ රැකියා කරන ඔබ ගැන කතා කරනකොට ඔබට ඔබගේ 6 වෙනි රාශියේ ඒ කියන්නේ වෘෂභ රාශියේ සිකුරු ග්‍රහයා සිටීම නිසා ඔබට ජූලි මාසයේදී ඊටමත් යහපත් ප්‍රතිඵල ලැබෙන බව කියන්න පුළුවන්. අලුත් රැකියා අවස්ථා, ඒ වගේම අලුත් රැකියාවකින් යම් දීමනාවක් පයා ගන්න, ඔබේ ව්‍යාපාරික කටයුතු වැඩි දියුණු කරගන්න කොහොමත්ම හොඳ කාලයක් තමයි මේ ජූලි මාසය. ඒ වගේම සමස්තයක් හැටියට කතා කරනකොට ධනු ලග්නයෙන් උපන් ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව නිසා ජූලි මාසය ඊටමත් සුබදායක කාලයක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ධනු ලග්නයෙන් උපන් ඔබගේ විවාහ ජීවිතය ගැන කතා කරනකොට විවාහ ජීවිතේ 7 වෙනි රාශියේ රවි ඒ වගේම බ්‍රහස්පති කියන ප්‍රබල ග්‍රහයන් දෙන්නම සිටිනවා. අන්න ඒ නිසා ජූලි මාසය ඔබේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඉතාමත් යහපත් බවක් පෙන්눔 කරනවා. ඒ වගේම ඔබේ ස්වාමි පුරුෂයාට එහෙමත් නැත්නම් භාර්යාවට උනත් ජූලි මාසයේදී මුදල් වැඩිපුර අතට ලැබෙන්න ඉඩ කඩක් හැදේවි. අන්න ඒ නිසා ඔබේ යහපැවැත්ම ගොඩක් ඉහළට යනවා කියලා කියන්න පුළුවන්. මේ අනුව බලනකොට ජූලි මාසයේ ඔබේ විවාහ ජීවිතයට සහ ඔබේ රැකියා ජීවිතයටත් ඉතාමත් වැදගත් සුබදායක කාලයක්. ධනු ලග්නයෙන් උපන් ඔබේ ව්‍යාපාර සම්බන්ධව කතා කරනකොට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යන අයගේ තත්ත්වය ගැන අපි බලමු.
10 වෙනි රාශිය අධිපති වන්නේ සඳු බුධ කියන ග්‍රහයෝ දෙන්න. බුධ කියන ග්‍රහය 8 වෙනි රාශියේ දුර්වල වෙලා ඉන්නවා. අන්න ඒ නිසා ජූලි මාසේ ව්‍යාපාරික ඔබට කොටස් දෙකකට බෙදලා අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ජූලි 1 වෙනිදා සිට ජූලි 17 දක්වා මේ කාලය තුල ඔබට ඔන්න යම් පාඩු සිද්ධ වෙන්න පුළුවන් බවක් තමයි පේන්න තියෙන්නේ. ඔබේ වැඩ කටයුතු බොහොමත් අඩු වේගයකින් ඒ කියන්නේ මන්දගාමී වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ නිෂ්පාදනවලත් යම් අඩුපාඩුකම් සිද්ධ වෙන්න මෙන්න මේ දේවල් හේතුවක් වෙනවා මේ ග්‍රහ පිහිටීම් කියලා. ඒ නිසා ඔබට යම් පාඩු සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබට මානසික ව්‍යාකුල තත්ත්වයක් උනත් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ නිසා ඔබේ වැඩ කටයුතු ටිකක් අඩපණ වෙන්න වගේ ඉඩකඩක් පෙන්වුම් කරනවා. අන්න ඒ නිසා ඔබට ජූලි 15 වෙනිදා සිට ජූලි 17 දක්වා යම් කරදරකාරී තත්ත්ව අත්විඳින්න සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ජූලි 18 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා කාලය තුල බුධ ග්‍රහය වක්‍ර වෙන කාලේ ඉතින් කටක රාශියේ බුධ ග්‍රහය පිහිටලා තියෙන නිසා ටිකක් යහපත් තත්වයක් උදා වේවි. මෙයින් අදහස් කරන්නේ හදිසියෙම ඔබේ වැඩ කටයුතු නැවතත් සාර්ථක වෙනවා කියලා. ඔබේ ව්‍යාපාරික කටයුතු හොඳ වෙනවා. ඔබේ අතට හොඳ මුදල් ප්‍රමාණයක් නැවතත් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ජූලි 18න් පස්සේ ඔබේ ව්‍යාපාරයේ තිබුණ ගැටලු විසඳිලා සාර්ථකත්වයක් ඇති කරගන්න ඔබට අවස්ථාව උදා වෙනවා. සමස්තයක් විදියට ගත්තාම ජූලි මාසයේ ධනු ලග්න හිමි ව්‍යාපාරිකයන්ට මිශ්‍ර ප්‍රතිඵල තමයි ඇති කරන්නේ. මේ මාසයේ පළමු භාගයේ යම් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුණත් දෙවැනි භාගය ඊටමත් සුබයි කියලා කියන්න පුළුවන්. ඉතින් 2025 ජූලි මාසේ ධනු ලග්න හිමි ඔබට යහපත් සුබදායක වාසනාවන්ත මාසයක්ම වේවා. තෙරුවන් සරණයි. ස්තුතියි. සුබ දවසක්.